සේනානේ ඔබ වැඩියෙන්ම කැමති වසන්ත කාලයටද හේමන්ත කාලයටද? වසන්ත කාලයට. මම හිතන්නේ දැන් ඉන්නේ සේනානේ වසන්ත කාලෙම තමයි. කාරණා විනේශ වණ්ඩට මොකද හිතෙන්නේ? ඇගේ ගායනයේ තිබෙන්නේ වසන්ත කාලෙද හේමන්ත කාලෙද? ඇත්තට ඇගේ ජීවිතේම වසන්තයක් වගේ. මොකද දරංජය මම එහෙම කියන්නේ මෙය මේ හොඳට සංගීතය අභ්‍යාස කරලා ඉගෙනගෙන මෙතෙන්ට එන තරංකරුවෙක්. ඉතින් මේගේ ජීවිතය වසන්තයක්මයි කියලා තමයි අපිට හැඟෙන්නේ. ඉතින් ඔබ හොඳින් ඒ තහගෙන ඔබ ස්වර අතර පතර හොඳට විහිදෙන ගායිකාවක් බලමු රුවන් මහත්තයා මොනවද කියන්නේ? ඇත්තටම ඔබ ඉතාමත් හොඳින් ගීතේ ගායනා කරා. මට එක ප්‍රශ්නයක් තියෙනවා. ඔබ විසින්මද මේකේ පිච් එක තෝරගත්තේ? මට දැනුණා පහළ වැඩි කියලා. ඔබ අන්තරා කුරුස ගායනා කරද්දී ඔබ ඒ කටහඬේ පරාසය තුළ ඔබ සෑහෙන විහිදුණා. අපි දෙවෙනි ගීතයත් අහලා කතා කරමු. මට තියෙන සේනානේ ඊට වඩා වෙනස් අදහසක්. ඔබ මෙතෙක් වැඩිපුර ගායනා කරලා තියෙන්නේ ගායන ශිල්පිනී සුජාතා අත්තනායක මහත්මියගේ ගීත. නමුත් අද මේ ගීතය ඇහුනම ඔබගේ මන්ද්‍රස්වර ගායනයේ තියෙන අලංකාරය මම වින්දා කියලා මට හිතෙනවා. ඔබ ඔබගේ පරාසයේ තියෙන පුළුල්භාවය අද පෙන්නුවා. මට හිතෙනවා මේ ගීතේ පටන් ගැනීමේදී ස්ථායි කොටස ගායනා කරනකොට මං හරියට ඒකට සමවැදුණා වගේ. සුවපතනවා මට. ඒ ගීතේ රචනා කරලා තියෙන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ඇයගේ ගායනය රස විඳින්නේ කොහොමද මේ රාත්‍රියේදී ඔබතුමී? සේනානී පංචමදුරේ. හරි ලස්සන නමක්. ඔබේ නම වගේ මම හිතන්නේ ඔබේ ස්වරයත් මිහිරි. ඔබේ පෙනුම ඔබේ සිනාව මේ සියල්ලම හරි සුන්දරයි. ඔබ දෙමාපියන්ට ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ වගේ ලස්සන නමක් දාපු එක ගැන. ඔබේ ගායනය මේ දැන් නරඹමින් සිටින මේ රාත්‍රියේ මේ අවස්ථාව නරඹමින් සිටින ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් නියෝජනය කරමින් මා ඔබට මේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඔබේ ගායනය හරි සුන්දරයි රසවත්. ඒ වගේම අපි මෙතෙන් සඳහන් කරා ඔබ වසන්තය ගැන කිව්වා, යෞවන විය ගැන කිව්වා, ප්‍රේමය ගැන කිව්වා. ඔබ සිටින්නෙත් ඒ අවස්ථාවන්හි
ඔබේ සංගීතය අතින් මම හිතන්නේ වසන්තය සාර්ථක වසන්තයක් වෙන බව අපට විශ්වාසයි. ඒ වගේම මම පොඩි අවවාදයක් දෙන්න කැමතියි. ඔබේ ජීවිතයත් හොඳ වසන්තයක් කරගන්න ඔබ අනාගත ජීවිතය සාර්ථක වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. අපි හිතුව හරි ඔබගේ ගායනයක් තියෙන වසන්ත කාලෙම තමයි. ඒ නිසා ඔබට බොහොමත් ගැලපෙනවා ඔබගේ වසන්ත කාලේ. ඔබ කැමතිද මේ වසන්ත කාලේ මල්පල නෙලන්න? ඒ නිසා ඔබ ඉදිරියට යන මාර්ගය සඳහන් කරන්න. මම ස්තුතිවන්ත වෙනවා ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට. ඒ වගේම මගේ දෙමව්පියන් සහ මගේ නෑදෑයෝ හැම දෙනාටමත් ශ්‍රී ලංකා වාසී සියලුම දෙනාටමත් මාව අද මෙතනට ගෙන ආවට මේ තරඟය දක්වා ඒ වගේම ඉදිරියට මාව යවන්නත් පුළුවන් ඔයාලට තමයි. මම හොඳින් ගායනා කළා කියලා හිතනවා නම් SLS හිස් තැනක් අංක 3 සඳහන් කරලා 6797ට SMS එවන්න. බොහොම ස්තුතියි. ඔබ සිතනවා නම් පංචමදුරී ගායනාංශයේ අවසාන 18 දෙනා අතරේ සිටිය යුතුයි කියා SLS හිස් තැනක් අංක 3 සඳහන් කර 6797ට SMS කරන්න. අපි නැවත හමු වෙමු.